වර්තමාන ආණ්ඩුව බලයටපත් වෙනකොට විශාල පොරොන්දු ප්‍රමාණයක් දුන්නා. මේ ඇතැම් පොරොන්දු මේ වෙනකොට ප්‍රායෝගික නොවන පොරොන්දු කියලා ඔප්පු වෙලා ඉවරයි. මේ අතරින් එක පොරොන්දුවක් තමයි මේ ආණ්ඩුව බලයටපත් වෙනකොට කිව්වා අපේ ඇමතිවරු නම් නිල නිවාස ගන්නෙ නැහැ කියලා. නිල නිවාස ගන්න නැහැ විතරක් නෙමෙයි. අපි මේ නිල නිවාසවල මේ කොළඹ හතේ තියෙන සුපිරි නිල නිවාසවල අපි බුටික් හෝටල් දානවා කිව්වා. සුපිරි රෙස්ටොරන්ට්ස් දානවා කිව්වා. තානාපති කාර්යාලවලට බදු දෙනවා කිව්වා. එහෙම නැත්නම් වෙනත් විදේශ සමාගම් වලට බදු දීලා අපි රටට සල්ලි ගේනවා කියලා තමයි මේ කණ්ඩායම බලයටපත් වුනේ. දැන් මේ බලයටපත් වෙලා අවුරුදු 1කමාරක් ගත වෙලා තියෙනවා. දැන් මෙතන ඉන්න මාධ්‍යවේදී මහත්තුරු අපිට වඩා කොළඹ ප්‍රදේශයේ තියෙන උත්සව ආවරණය කරන්න, ප්‍රිය සංഭാෂණ ආවරණය කරන්න මාධ්‍ය ආවරණ ලබා දෙන්න යනවා. ඔබතුමන්ලා කවුරු හරි වර්තමාන ආණ්ඩුව විසින් බුටික් හෝටලයක් බවට පත් කරපු. එහෙම නැත්නම් සුපිරි රෙස්ටොරන්ට් එකක් බවට පත් කරපු. කලින් මැති ඇමතිවරුන් පාවිච්චි කරපු නිල නිවාසයක උත්සවයකට ගිහිල්ලා තියෙනවා. මං හිතන්නේ එහෙම යන්න හැකියාවක් නැහැ. මොකද එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. අවුරුදු 1කමාරක් ගත වෙලත් ඒ කිව්ව පොරොන්දු ඉෂ්ට කරන්න, ඒ කිව්ව සුරංගනා කතා ඉෂ්ට කරන්න වර්තමාන ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ලංකාවේ ඇමතිවරුන් පාවිච්චි කරපු නිල නිවාස 38ක් මේ ආණ්ඩුව බලයටපත් වෙනකොට තිබ්බා. මේ 38 දැන්ට තියෙන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ භාරය. ඒතකොට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ භාරයට ගත්තට පස්සේ මොකද කරන්නේ? දැන් නිල නිවාස ටික ගත්තා. අපේ ඇමතිවරු නිල නිවාස පාවිච්චි කරන්නේත් නැහැ. දැන් මේ නිල නිවාස වලට මොකද කරන්නේ කියන කාරණය ගැන හොයන්න දෙසැම්බර් මාසේ 2024 දෙසැම්බර් මාසේ කමිටුවක් පත් කරනවා. මේ කමිටුව මේ නිල නිවාස වලට මොකද කරන්නේ කියලා හොයලා 2025 මාර්තු මාසයේදී ජනාධිපති ලේකම් කාර්යාලයට ඔවුන්ගේ වාර්තාව ලබා දෙනවා. දැන් මේ වාර්තාව ලබා දීලා අවුරුදු 2 කාලයක් වෙනවා. මේ කාලය අතරතුරේදී නිල නිවාස 4ක් අධිකරණ අමාත්‍යාංශයේ වැඩවලට බාර දීලා තියෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවට එක නිල නිවාසයක්, ඒ වගේම අල්ලසා දූෂණ විමර්ශන කොමිසමට එක නිල නිවාසයක් වෙන් කරලා තියෙනවා. නිල නිවාස 6යි. සමස්තය නිල නිවාස 38ක් තිබ්බා. ඒ වගේම නිල නිවාස 24ක් සම්බන්ධයෙන් මොකද කරන්නේ කියලා යෝජනා කැඳවනවා මේ 2026 අවුරුද්දේ මුල් මාසෙදී. ඒ කියන්නේ අවුරුදු 1කමාරක් විතර යනවා මේ නිල නිවාසෙට මොකද කරන්නේ කියලා යෝජනා කැඳවන්න. ඔබ දන්නවා රාජ්‍ය දේපලක් බද්දට දෙන්න, කුලියට දෙන්න අවුරුදු 1කමාරක් කාලයක් ගත වෙන්නේ නැහැ. අඩුම තරමේ මේ අලුතෙන් හදපුවත් නෙමෙයි. මං හිතන්නේ අලුතෙන් හදලා බද්දට හරි කුලියට හරි දෙන්නත් මේ අවුරුදු 1කමාරක් ඇතුළත පුළුවන්. හැබැයි අවුරුදු 1කමාරක් ඇතුළත කාලයක් ගත වෙලා තියෙනවා. මොකද කරන්න කියලා තීරණය කරන්න. ඉතින් මේ හරහා පේන්නේ ආණ්ඩුවේ නොහැකියාව. ඒතකොට දැන් මම ඔබට කිව්වා නිල නිවාස 38ක් තියෙනවා. 6ක් දැනට විවිධ රාජ්‍ය ආයතන වලට දීලා තියෙනවා. 24කට මොකද කරන්නේ කියලා යෝජනා කැඳවලා තියෙනවා. ඒ යෝජනා මොනවද? යෝජනා ඇවිල්ලා තියෙනවද? ඒ යෝජනා ක්‍රියාත්මක වෙයිද කියන කාරණේ අපිට පසුවට කතා කරන්න වෙන කාරණයක්. ඒතකොට නිල නිවාස 30යි. ඒතකොට තව 8ක් තියෙනවා. මේ 8ට මොකද වෙලා තියෙන්නේ? මේ 8 කතානායකවරයා සහ නියෝජ්‍ය ඇමතිවරු 7 දෙනෙක් කුලී පදනමට පාවිච්චි කරනවා කියලා කියනවා. මේ කියන්නේ මම නෙමෙයි. මේ කියන්නේ ලංකාවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා චන්දන අබේරත්න මහත්තයා 2025 11 වෙනි මාසෙදී පාර්ලිමේන්තුවේ තමයි මේ කාරණය කියන්නේ. ඒ කියන්නේ ආණ්ඩුව දීපු පොරොන්දුවක් ඇමතිවරු නිල නිවාස පාවිච්චි කරන්නේ නැහැ කියන කාරණය මෙතනින් ඒ පොරොන්දුව කැඩිලා තියෙනවා. කතානායකවරයා ඔහුට තව කතානායක නිල නිවාසයේ තියෙද්දි නිල නිවාසයක් පාවිච්චි කරනවා. ඒ වගේම තවත් නියෝජ්‍ය ඇමතිවරු 7 දෙනෙක් නිල නිවාස පාවිච්චි කරනවා. එතකොට එතන තව කාරණයක් චන්දන අබේරත්න මහත්මයා කියනවා මේ නිල නිවාස කුලිය වැටුපෙන් අඩු කරනවා කියලා. දැන් ඔබට මතක ඇති අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විජේරාම මාවතේ තිබ්බ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා පාවිච්චි කරපු නිල නිවාසය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා. ਉਹ ප්‍රසිද්ධියේ කිව්වා ඒක ලක්ෂ 46ක තක්සේරු කුලියක් තියෙන දේපලක් කියලා. ලක්ෂ 46. මිලියන 4.6ක කුලි වටිනාකමක් තියෙනවා කියලා කිව්වේ මේ රටේ නායකයා. එතකොට ඒ නිවාස විජේරාම මාවතේ තිබ්බ නිවාස ලක්ෂ 46ක් වෙනවා. දැන් මේ අනිත් නිල නිවාසක් තියෙන්නේ මේ ආවට ගෙගරි මාවත, පැටිපොළ මාවත, ඉස්ටර්න් මෝක්‍රසන් මේ වගේ ප්‍රදේශවල තමයි අනිකුත් නිල නිවාසක් තියෙන්නේ. ඒතකොට දැන් මේ වැටුපෙන් අඩු කරගන්න කියලා අරන් තියෙන නිල නිවාසවල කුලිය කොච්චරක් ඇද්ද? මහින්ද රාජපක්ෂ මහත්තයා පාවිච්චි කරපු නිල නිවාසයේ ලක්ෂ 46ක් වටිනවා කියලා කිව්වනම් අපි එකෙන් 110ක් දාමු. 110ක් දැම්මත් මේ නිවාසයක් ලක්ෂ 4යි. 105ක් දැම්මොත් ලක්ෂ 2යි. මේ ඇමතිවරු ගන්න වැටුපෙන් මේ කුලිය අඩු කරනවාද? එහෙම නැත්නම් එතනත් බොරුවක්ද කරන්නේ කුලිය කියලා නාමික වටිනාකමක් අඩු කරන එකද නැත්නම් අර මහින්ද රාජපක්ෂගේ නිල නිවාස සම්බන්ධයෙන් දැක්වුවා වගේ 탁සේරු වටිනාකමක් ඒ නිසි කුලියක් අඩු කරනවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. අපි ඒ ගැනත් මේ වෙලාවේ හොයමින් ඉන්නවා. ඒ වගේම තව කාරණයක් තියෙනවා. දැන් ලංකාවේ ඉන්නවා ඇමතිවරුන් විශාල ප්‍රමාණයක්. මේ ඇමතිවරුන් ලංකාවේ හතර පැත්තෙන් ආපු ඇමතිවරු. කවුරුත් හැමෝම කොළඹ හිටපු ඇමතිවරු නෙමෙයි. ඒ වගේම ඇමති ධූරම් වලටපත් වෙනකොට මේ හැමෝටම කොළඹ නිවාස තිබ්බේ නැහැ. සමන්ත විද්‍යාරත්න මහත්මයා අපි හිතන්නේ බදුල්ලේ ඉඳන් උදේට කොළඹ ඇවිල්ලා අමාත්‍යාංශ වැඩ ටික කරලා හවසට ආයේ බදුල්ලේ යනවා ඇති කියලා අපි හිතන්නේ නැහැ. සාවිත්‍රි පෝල්රාජ් ඇමතිතුමිය මාතර ඉඳන් උදේට කොළඹ ඇවිල්ලා අමාත්‍යාංශ වැඩ කරලා
හවසට ආය මාතර යනවා ඇති කියලා අපි හිතන්නේ නැහැ. ඔවුන් මේ වෙනකොට අපි වගකීමෙන් කියනවා මේ ඇමතිවරුන්ගේ බහුතරයක් මේ වන විට කොළඹ නිවාසවල නතර වෙලා ඉන්නවා. මේ නිවාස අයිති වෙන්නේ මේ ඇමතිවරුන්ගේ හිතවතුන්ට. එහෙම නැත්නම් පක්ෂයේ යාළුවන්ට, මිත්‍රයන්ට. එතකොට එතන මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඇමතිවරයා උදේට නැගිටින්නේ යාළුවෙක්ගේ ගෙදර ඉඳන්. යාළුවා නැගිටලා එනකොට මෙන්න මේ වගේ මට වැඩක් කරලා ඕනේ. මෙන්න මේ ලියුම අස්සම් කරලා දෙන්න. එහෙම නැත්නම් මගේ යාළුවෙක් අද අමාත්‍යාංශයට එයි. එයාගේ වැඩේ කරලා දෙන්න කිව්වොත් ඇමතිවරයා තීරණය කරන්න ඕනේ. මේ ලියුම අස්සම් කරනවද? එහෙම නැත්නම් මට කොළඹ ඇවිල්ලා වැටලා ඉන්න තැනින් එළියට යන්න වෙනවද කියලා. ඒක බරපතල කාරණයක්. අපි ආණ්ඩුවට අභියෝග කරනවා. මේ ඇමතිවරු නතර වෙලා ඉන්න තැන් කියන්නේ. කොහෙද නතර වෙලා ඉන්නේ? මොනවයිද නතර වෙලා ඉන්නේ? අපිට ඒක දැනගන්න අයිතියක් තියෙනවා. මොකද රජයේ නිල නිවාසවල හිටියානම් ඔවුන් රජයේ දේපල වල ඉන්නේ. රජයට අයිති දේවල් වල ඉන්නේ. ඒව නඩත්තු කරන්නේ මහජනතාවගේ මුදල්. ඒතකොට මහජනතාවත් එක්ක තමයි ඒ ඇමතිවරුන්ට බැඳීම තියෙන්නේ. හැබැයි දැන් කොහෙද ඉන්නේ? අපි දන්නේ නැහැ. අපි දන්න විදිහට ඔවුන් වගකීමෙන් අපි කියන්නේ මේ යාළුවන්ගේ ගෙවල් වල, මිත්‍රයන්ගේ ගෙවල් වල නතර වෙලා ඉන්නවා. ඒතකොට මේ මිත්‍රයන්ට, මේ යාළුවන්ට, මේ පක්ෂයේ හිතවතුන්ට මේ ඇමතිවරු නටවන්න පුළුවන්. මේ ඇමතිවරුන්ව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක ඊටාම බරපතල කාරණයක්. ආණ්ඩුවෙන් එක්ක පැහැදිලිව කියන්න ඕනේ අපේ ඇමතිවරු මේ තැන්වල ඉන්නේ කියලා. එහෙම නැත්නම් අපි හිතනවා මේ නිල නිවාස බොරුවට වහලා දාලා දැන් මේව නඩත්තු වෙන්නේ නැහැ හරියට. මේව මේලා අද ඊය හදපු නිල නිවාස නෙමෙයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ ඒ රටේ ඒ කාලේ හිටපු ආණ්ඩුවේ පරිපාලන නිලධාරීන්ට, හමුදාවල නිලධාරීන්ට, ආණ්ඩුකාරවරුන්ට හදපු නිල නිවාස තමයි. අවුරුදු 100කට 150කට වැඩිය පරණ නිවාස. මේවා කාලෙන් කාලෙට නඩත්තු කරගෙන ඉදිරියට ආවා. ඒතර මේ වෙනකොට මේව නඩත්තුවක් නැති හින්දා මේවා ජරාවාස වෙලා මේවා විනාශ වෙමින් පවතිනවා. ඒක එක පැත්තකින් රාජ්‍ය දේපල වලින් මුදල් උපයන්න කියලා ආපු කණ්ඩායමින්ද රාජ්‍ය දේපල විනාශ වෙමින් පවතිනවා. ඒ වගේම පාවිච්චි කළ යුතු රාජ්‍ය දේපල ඇමතිවරුන් පාවිච්චි කරපු යුතු දේවල් පාවිච්චි කරන්නේ නැතුව බොරු මීඩියා ෂෝ දාන්න එහෙම නැත්නම් ජනතාව ගොනාට අන්දන්න ගිහිල්ලා ඔවුන් වෙන තැන්වල ඉඳලා ඒ හරහා දූෂණයට අතවනනවා කියන කාරණය පැහැදිලි. ඉතින් අපි නැවතත් ආණ්ඩුවට අභියෝග කරනවා මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු කොළඹ ඇවිල්ලා ඉන්නේ කොහෙද? යාළුවන්ගේ ගෙවල් වල නෙමෙයිද? ඒ යාළුවන්ට මේ ඇමතිවරුන්ට බලපෑමක් කිරීමේ හැකියාවක් නැද්ද කියන ප්‍රශ්න ටික අපි ආණ්ඩුවෙන් අහනවා. කොහොමද?